මට මතක් වෙන්නේ විජේකෝ මහත්තයා මේ වගේම පසුබිමක ඉඳලා තමයි අපි හා පුරා කියලා අම්පාරදී විජේකෝ මහත්තයාත් එක්ක කතා බහ කරේ අර මහා කන්දවල දීගුවාපි. හැබැයි එදා පෙනිච්ච දර්ශනයේ සමාන වුණාට ඈතින් මුහුදද පෙවුනට මේ තියෙන පරිසරයේ තියෙන දේ ටිකක් වෙනස්. මේ කටුනායක ගුවන්තොටුපළ පැත්තයි පේන්නේ. ඒක අපි කතා කරන්න පුළුවන් විජේකෝ මහත්තයාත් එක්ක කතා බහ කරද්දී. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ පහතරල තෙත් කලාපයේ 3 කලාපයටනේ. මේ ගැන විස්තර කතා කරන්න කියලා මට හිතුණා අර පළතුරු ගැන කියනකොට මට මතකයි බිබිල පැත්තේදී තමුන්නාන්සි කිව්වා මේ ඒ වගේ තියෙන අර පැණි රස වටිනාකම. ඒ කියන්නේ මේ සීනි ගුණය වැඩි වෙන්න එහෙ තියෙන මේ කාල ගුණය දේශ ගුණය බලපෑවා කියලා. ඒකමද මේ පළාතේ පළතුරු තියෙනවා රඹුටන් අන්නාසි ගඩු ගුඩා මැංගුස් තියෙන හින්දා ඒ සමානමද මෙහෙත් කියන්න තියෙන්නේ. ඒක අපල වෙනස්. දැන් එහෙ තියෙන්නේ සීනි ගතිය අවශ්‍ය පළතුරු. يعني බ්‍රික්ස් වැලියු එක වැදගත් වෙන පළතුරු. දෙහිදොඩන් සහ උක්ගස්. මෙහි තියෙන පළතුරු ඊට වඩා වෙනස් පළතුරු. හරි රඹුටන් ගඩු ගුඩා එතකොට මැංගුස් ඊළඟට අන්නාසි ඒ වගේ පළතුරු. ඒ වගේම විශේෂයෙන් වැඩිම තියෙන පොල්. ඉතින් මෙහි තියෙන දේශගුණ තත්ත්වය බැලුවොත් එහෙම වෙනත් පරිසර තත්ත්ව අවශ්‍යයි මේ පළතුරු හොඳින් හැදෙන්න. දැන් අපි ඉන්නේ අද WL3. හරි ලෝ කන්ට්‍රි වෙට් සෝන් අංක 3. පහතර තෙත් කලාපේ අංක 3. එදා බිබිල හිටියේ මේ පහතර අතරමැදි කලාප. අද බලමු දැන් අපි දැන් මේ මැප් එකකින් බලමු අපි දැන් කොහෙද ඉන්නේ කියලා. ඇත්තම බලපෙන්න දැන් ඔන්න කටුනායක මේ පැත්තේ කොළඹ පැත්ත තියෙනවා. හරි ඊළඟට අපිට මේක අයිති නෑ සම්පූර්ණ මේ මැප් එකේ උන ගම්පහ දිස්ත්‍රික්කෙම තියෙනවා. සෑහෙන ප්‍රමාණයක්. හරි මීනුවන්ගොඩ මීගමුව කටුනායක පැත්තට ඊට පස්සේ මේ පැත්තෙන් කඩවත පැත්තට පන්නිපිටිය දක්වා කොළඹත් අයිති ප්‍රදේශයක්. ඉතින් මේ සම්පූර්ණ කොළසම මේ WL3 තියෙනවා. දැන් බලමු අපි මේ WL3 ඇත්තම මේ භූ විෂමතාවය. භූ විෂමතාව බලමු අපි නැවතවර කර Google Earth එකෙන් කොහොමද එන්නේ කියලා. දැන් මේ තියෙන ඕන මුහුද. මුහුදේ ඉඳලා අපි දැන් ඔන්න එනවා මීගමු පැත්තේ ඉඳලා රට මැදට යන්නේ. රට මැදට යනකොට පේනවා දැන් අපේ අර බිබිලා රෙහෙම තිබ්බා වගේ කඳු නැහැනේ. බොහොම කඳු නැති තනිතලා ප්‍රදේශයක් තියෙනවා. මේකේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම උස තියෙන අඩි 1000යි. ඉතින් මේ ප්‍රදේශයේ දැන් අපිට ඔන්න මේ යනකොට අපිට පේනවා මේ පොඩි පහත් බිම් ප්‍රදේශ. පහත් බිම් ප්‍රදේශවල කුඹුරු තියෙනවා. ඊළඟ ටිකක් උස බිම් ප්‍රදේශවල ඔන්න පොල් වතු හම්බ වෙනවා අපිට. මේ තියෙන පොල් වතු ප්‍රදේශ. ඒ වගේ මේ පොල් වතු වල තමයි ගොඩක් අන්නාසි උගා කරන්නේ. ඊළඟ අයිත්‍යව හැමතැනම තියෙන මේ ගෙවතු. ඒ වගේ තියෙන පළතුරු වර්ග. දැන් මේ පැත්තේ මේ දේශගුණික ලක්ෂණ වර්ෂාපතනයේ උෂ්ණත්වය වගේ දේවල් කතා කරන යන හින්දා මට හිතුනේ දැන් වෙනදා අපි මේ ජූලි අගෝස්තු වෙනකොට මේ රෝහන් මහත්තයෝ මේ හරියට පළතුරු රඹුටන් හරිය මේ තියෙනවනේ. දැන් අර රඹුටන් විකුණන කඩවල වල බඩේ නුගුණ විකුණන්නේ. මොකද්ද මේ හුටප්පරේ? හරි. ඒකට ලොකු පාරිසරික වෙනසක් තියෙනවා මේ කන්නේ. රඹුටන් විතරනේ අඹ නැහැ, කඩු ගුඩා නැහැ, මැංගුස් නැහැ. මේ පළතුරු මුකුත් නැහැ මේක. බොහොම පොඩ හැදිලා තියෙනවා. ඒකට පාරිසරික ලොකු වෙනසක් තියෙනවා. අපි බලමු මේ නැවතරක් මේ ලංකාවේ මේ කොහොමද මේ තත්ත්වය කියලා. මේ තියෙන ලංකාවේ දැන් ඔන්න උතුර තියෙනවා, ඔන්න දකුණ තියෙනවා. මේ තියෙන ඔන්න නැගෙනහිර පැත්ත, මෙන්න තියෙනවා බස්නාහිර පළාත. දැන් ලංකාවේ ප්‍රධාන වර්ෂාපත දෙක එන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පැත්තෙන්. ඔන්න මේ පැත්තෙන් ඊශාන දිග මෝසම එනවා. මෙහෙන් එනවා නිරද දිග. හරියට එක රේඛාවක් දිගේ එන්නේ. හරි. දැන් මේකේ විශේෂයෙන් දැන් අපේ ගම්පහ පැත්ත දිහා බැලුවොත් එහෙම දැන් නිරද දිග මෝසම සුගල මෙන්න මේ විදිහට කොළඹ පැත්තෙන් එන්නේ. හරි කොළඹ ගාල්ල හරි අතරමැදින් එන්නේ හරියට නිරද දිග. දැන් මේ තෙත් කලාපේ දැන් අපි ඉන්න හරිය ඇත්තම මේ තෙත් කලාපේ නිරද දිග මේ රේඛාවෙන් පිට නිකන් එජ් එකේ තියෙනවා. එජ් එකේ තියෙන නිසා සීමාවේ තියෙන. සීමාවේ තියෙන නිසා මේක තමයි පහතරට තෙත් කලාපේ අඩුවෙන්ම වර්ෂාපතන ලැබෙන ප්‍රදේශෙම ගම්පහ දිස්ත්‍රික්කය. මේ නිසා වැදගත්කමක් තියෙන මේ පළතුරු වගාවට. මේ මෙන්න මේ ප්‍රස්ථාරයෙන් බැලුවොත් එහෙමත් අපිට පේනවා මේ ප්‍රස්ථාරයේ දෙසැම්බර් ඉඳලා මාර්තු වෙනකන් තියෙන නිග කාලයක්. වියලි කාලගුණය. හරි ඔක්තෝබර් වල තමයි ලොකුම වැස්ස තියෙන්නේ. දැන් මේ වියලි කාලගුණේ තමයි වැදගත් මේ පළතුරු වල මල් හැදෙන්නේ. මේ වියලි කාලේ තමයි ගහට ස්ට්‍රෙස් එකක් තියෙනවා. මේ ස්ට්‍රෙස් එක නිසා මේ වර්ෂාව අඩු නිසා මේ ගස්වල දලු දාන්නේ. ඒ වුණාට දලු අංකුර වෙනකොට මල් අංකුර හැදෙන්නේ. ඒකෙන් තමයි අපිට පළතුරු හැදෙන්නේ මේ ජූලි අගෝස්තු වෙනකොට. නමුත් මේ කන්නේ දාලුනේ දැන් අහිවන්නේ පළතුරු නැහැ කියලා. මේ දෙසැම්බර් ඉඳලා මාර්තු වෙනකන් හරියට වැස්සා. වර්ෂාව වැඩි වුණා. වර්ෂාව වැඩි වෙන නිසා මල් අංකුර නෙමෙයි හැදුනේ ඔක්කොම දලු දාලා හිටියේ. ගස් දලු දාලා තිබ්බේ. ඒ නිසා තමයි මේ වාරේ පළතුරු නැත්තේ. මේ පිළිබඳව ගොඩක් විස්තර අපිට කතා කරන්න පුළුවන් ඇත්තම මේ මොකක්ද මේ පරිසරවල ක්ලයිමේටික් චේන්ජ් එකක් වෙලා තියෙනවා ලෝකෙම. ලංකාවේ වෙන තියෙනවා.
මේ ගැන අහලා බලමු. මේ ගැන හොඳම විශේෂඥයෙක් ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය පුණ්‍යවර්ධන. නෑ කියයි මේක. හරි අපූර්ව.